ආයිබෝන් හැමෝටම ඉතින් අපිට මේ වෙලාවේ breaking news එකක් හම්බ වෙලා තියෙනවා. ඒ breaking news එක තමයි The Election Commission has announced that the upcoming local government elections in Sri Lanka will be held on May 6th. The acceptance of nominations for the local government elections concluded at 12 noon today. මේකේ තේරුම තමයි election commission එක ඒ කියන්නේ මැතිවරණ කොමිසම has announced නිවේදනය කළා තියෙනවා. මොකද්ද නිවේදනය කළා තියෙන්නේ? පළාත් පාලන ඡන්දය, පළාත් පාලන මැතිවරණය ඉදිරියට එන පළාත් පාලන මැතිවරණය කියන්නේ ලංකාවේ will be held on May 6th. May 6 වෙනිදා පවත්වනවා කියලා. ඊට පස්සේ තියෙනවා the acceptance of nominations බාර ගැනීම. nominations කියන්නේ නාම යෝජනා බාර ගැනීම. the acceptance බාර ගැනීම. නාම යෝජනා බාර ගැනීම මොකටද? for the local government elections. පළාත් පාලන ඡන්දේ නාම යෝජනා බාර ගැනීම concluded අවසන් කළා. concluded at 12 noon today. අද මධ්‍යහන නැත්නම් අද දහවල් 12ට මොනවද අවසන් කරේ? නාම යෝජනා බාර ගැනීම මේ ඡන්දේ සඳහා. මොන ඡන්දේද? පළාත් පාලන ඡන්දය වෙනුවෙන් නාම යෝජනා බාර ගැනීම අද දහවල් 12න් අවසන් කළා කියන අදහස. ඉතින් මම හිතනවා මේ නිවුස් එකනොත් ඕගොල්ලන්ට ඉංග්‍රීසි වලට සම්බන්ධ අලුත් වචන අලුත් වාක්‍ය ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මේ වගේම breaking news එකක් මම ඉක්මනින් අරන් එන්න. හැමෝටම ආයිබෝවන්.